මාත් නෑ කියන අද ෆීල්ඩ් විසිට් එක යන්න අපේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. හැමෝම බෑග් ලාගෙන ලෑස්ති වෙලා ඉන්නේ ෆීල්ඩ් විසිට් එක යන්න. මේ ඉන්නේ අපේ කෝඩිනේටර් නේ. හායි කියන්න. හායි. සතියොත් මේ තමයි අසුරන් වෙච්ච ළමයි. උදේ 2:45ට විතර 2:30ට විතර මම හිතන්නේ ඔය මේ යන්නේ අපි බස් එක යනවා කිව්වා හොස්ටල් එකෙන් එළියට යනවා මේ අපි එක්කන් යන්න එනකම් බස් එක එනකම් අපි ඔය ඉන්නවා පාරට වෙලා කට්ටිය ලාස්ට්ලි ඔන්න බස් එක ආවා අපේ හොස්ටල් එක ළඟට සාමාන්‍යයෙන් මෙහෙම උදේ යනවා නම් අපි ලේට් early passes ගන්න ඕනේ කියලා කලින් යන්න ඕනේ නම් සහ එද්දි පරක් වෙනවනම් late passes ගන්න ඕනේ. මේ හොස්ටල් වල එහෙම නීතියක් තියෙනවා. මේ එහෙම බැජ් එක නැද්දි අපි දැනුවත් කරලා එහෙම තමයි මේ යන්නේ. එහෙම සිස්ටම් එකක් හොස්ටල් වල තියෙනවා. කට්ටිය බස් එකට නැගලා ඔය යනවා දැන් වාඩි වෙන ෂීට්ස් වල අපිට වැඩිපුරත් එක ෂීට් තිබුණ බස් දෙකක් ගියා අපේ ෆීල්ඩ් විසිට් එක. බස් එක යනවා ඒ කැම්පස් එක පහු කරගෙන අනිත් බස් එකත් එතන තිබුණා. ඊළඟට අපි ගිහින් අපි ඉන්නේ ගැලැක්සි හොස්ටල් එකේ කළුගල්පිටිය හොස්ටල් එකේ යාළුවෝ සෙට් එකත් අපේ බස් එකට ගත්තා. එතනින් නවත්තලා ඔය යාළුවා තමයි ඔය නගින්නේ. ඊට පස්සේ ටික දෙනෙක් අනිත් බස් එකට මාරු වුණා. කොහොම හරි එහෙම තමයි අපේ එදා උදේ ගමන ස්ටාර්ට් වුණේ. ෆීල්ඩ් විසිට් ගැන කිසිම අයිඩියා එකක් තිබුණෙත් නැහැ කොහොම වෙනවද කියලා. ඔය වෙලාවේ අපිටත් ඔළුවේ තිබ්බේ නැහැ. හැබැයි බලන්නකෝ අන්තිමට මොකද වුනේ කියලා. අපි හිතුවවත් නැති විදිහට එදා දවස මාරම ආතල් එකක් වුණා. අපි අද්දී ඔය එළිය වටනට පස්සේ අපේ පිටිපැත්තෙන් අපේ කැම්පස් එකේ අනිත් බස් එක එනවා පේනවා. ඔය පේන්නේ එක. අපි මුලින්ම යන්නේ කේජස් බලන්නයි කියන්නේ. අපි ඇක්වාකල්චර් සබ්ජෙක්ට් එක බේස් කරගෙන තමයි ෆීල්ඩ් විසිට් එක තිබුණේ. මේ සෙවණගල ඌරු සිටාවව බලන්න තමයි අපි ගියේ. මේ එතෙන්ට ගියා. මාරම එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. එතන වීඩියෝස් ගන්න හම්බුණා හැබැයි මට. ලකිලි. මේ ටිකක් තමයි ඔය තියෙන්නේ. එතන ඉන්න අය අපිව ඌරු වලින් අපේ මුළු ටීම් එකම ඌරු වලින් එක්කගෙන ගියා ඒ කේජස් බලන්න. ඒ මාළු කොහොමද ඒගොල්ලෝ එතන හදන්නේ ෆීඩ් කරන්නේ කොහොමද ෆුල් ඩීටේල්ස් කියලා දුන්නා. මේ ෂවුට් අවුට් එකේ එතෙන්දී අපිට සපෝට් කරපු හැමෝටම ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මට එදා ඒ ඔරුවේ යද්දි හිතුණා කැම්පස් ආපු එක නම් මාරයි කියලා. මොකද සමහර වෙලාවට ෆීල්ඩ් විසිට් කවදා ඒ කියන්නේ අපි ඉදර හිටියා නම් යන්න වෙන්නේ නැති ගන්න වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක්. මේ තියෙන ළඟට ඒ කේජස් වලට ගියාම වීඩියෝස් අපිට ගන්න දුන්න යාලා. ඔය එක ටැංකියක මාළු පැටව් 40000ක් වගේ ඉන්නවා කියලා යාලා අපිට කිව්වා. ඔය ඉන්න චූටි මාළු වල ඊපස්සේ අපි ගියා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. එතනම බ්‍රේක්ෆාස්ට් අරගෙන ආයෙම අපි බස් එකට නැග්ගා. වතුරපසකුත් හම්බුණා. මේ අපි යනවා ඒ වැවේම පිසෝ කොටුව. කලින් තිබුණ පිසෝ කොටුව බලන්න. මේ යන්නේ එතෙන්ට.
ඊළඟට ඔතන සින්දුවක් කියනවා එඩිට් එකේ තමයි හම්බුනේ. මට මතකයි ඒ සින්දුව MJ ධනුෂ් අපි 5 වසරේදී විතර ඩ්‍රීම් ස්ටාර් කියලා වයිරල් වෙන සින්දුවක්. ඔබ පාඩම් කරගෙන මම ඔබ කීකේදී 5 වසරේදී මම අම්මගෙන් දැනුවා. අපේ අම්මා මේක බලන අම්මට මතකද දන්නේ නැහැ. ආයි ගෙදර ගියාම ඕනේ මතක් කරන්න. මේ අපි ඇවිත් තියෙන අර කලින් ගිහිපු වැවේ පරණ කලින් තිබුණ විසව කොටුව බලන්න. මෙතන තියෙනවා අර නයි පෙන 7ක් එක්ක සිම්බල් එකක්. ඒක තමයි එතන තියෙන ස්පෙෂල්ටි එක. ඒක දැන් මහවැලි ඉන්ස්ටිටියුෂන් එකේ ලාංඡනය කියලා අපිට එදා කිව්වා. ඒක බලන්න තමයි මේ ආවේ. මෙතන ඉඳලා අපි දැන් යන්නේ ඊළඟට යන තැනට. ඊළඟට අපි යන්න හිතාගෙන දවල්ව නැග්ටා ඉන්ස්ටිටියුට් එකට. මේ අපි දවල්ට කෑම කන්න නැවැත්තුවා එතන. හැබැයි මට නැග්ටා එකේ කිසිම වීඩියෝ එකක් මේකට දාන්න විදිහක් නැහැ. මොකද ඒක අලවුඩ් නැහැ අපිට. හැබැයි එතනින් මාරම ඩීටේල්ස් ගොඩක් අපිට ගන්න පුළුවන් වුණා මේ යන පාර. හැබැයි මට ඒ ඇතුලේ අපි ගොඩක් රස්න වෙලාවක ගියේ මාරම මහන්සිත් වුණා හැමෝම. එතන අයයි අපි හැමෝම. හැබැයි මුකුත් වීඩියෝස් ගන්න උනේ නැහැ. ඉවරයි. දැන් ෆීල්ඩ් විසිට් එක ඉවර කරලා මේ යන්න අපි බස් එකට නැග්ගා පහු. බලන්න කට්ටිය ඉන්නවා පිටිපැත්තේ. හැමෝටම මාර මහන්සි. මටත් මාර මහන්සි. හැමෝටම එහෙම තමයි. ඔය වෙලාවේ නම් අපි හැමෝටම මාරම මහන්සි. මොකද අවුවේ ඉඳලා ආවේ ඒත් වැඩි අතහැරියේ නැහැ. මෙන්න අපේ ඩ්‍රම් ගර්ල් ෂවුට් අපි කවදා හරි ආය දවසක පස්සට හැරිලා බලද්දි මේ දවස් ලස්සන මතක විදියට අපේ ජීවිතවල ඉතුරු වෙලා තියෙවි. ඉතින් මම දන්නවා කැම්පස් හිටපු අය දැනට යුනිවර්සිටි වල ඉන්න අය හැමෝටම මේ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. මේක අපේ පළවෙනි ෆීල්ඩ් විසිට් එකේ මතක විදියට මම අපේ ජීවිතේ කවදා හරි බලන්න. ඔයාලගේ ෆීල්ඩ් විසිට් එකේ වෙච්ච අමතක නොවෙනම සිද්ධිය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. අපේ අයටත් අදාළයි. ඊළඟට මේ යන්නේ අපි දෙමළ අයත් එක්ක අපේ දෙමළ සහෝදර සහෝදරියෝ එක්ක සින්දුවක් කිව්වා. You can listen it. ඊළඟට අපි ආව හවස තේබන නැවැත්තුවා. එතනින්ම රෑ කෑමත් සමහරු ගත්තා. මේ තේබන නවත්තලා අපේ අය කෑම ගන්නවා. මෙතන view එක නම් මාරම ලස්සනයි. කියන්න දෙයක් නැහැ. ඇත්තටම ලස්සනයි. මේ තියන්නේ ඇල්ල හරිය හම්බෙන හවසට තියෙන view එක. පයින් එවිදගෙන යද්දි මීටත් වැඩිය ලස්සන ඇති.
ඔන්න එහෙනම් ඔය විදියට යුනිවර්සිටි ලයිෆ් එකේ ෆස්ට් ෆීල්ඩ් විසිට් එක ඉවර වෙන්න හදන්නේ. අපි හැමෝම පුදුම සතුටෙන් එදා දවස ගත කරා. ඉතින් ඉවර වෙලා අපි බස් එකෙන් බැහැලා මේ යනවා. අද දවසට ඇත්තටම මාරම ග්‍රේට්ෆුල්. හැමෝටම ආදරය ආගෙන හිටියට ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු.